Good morning. අපි ආව හයිදරාබාද්. අපි කිව්වට මම ආවේ. ඊට උදේම ආවා ගොල්කොන්ඩ ෆෝර්ට් එකට හයිදරාබාද් වල. ඊයේ මට මුකුත් වීඩියෝස් මුකුත් කරන්න උන්නේ නැහැ. හයිදරාබාද් එයාපෝට් එකේ හෝටල් එකට ආවා කෙලින්ම. රෙස්ට් කරා. අද මම හිතන් ඉන්න මේ ගොල්කොන්ඩ ෆෝර්ට් එකෙන් පස්සේ හයිදරාබාද් වල තව තියෙන මේ චාමිනාර වලට යන්න පොඩි ක්ලිප්ස් එකක් මම ඉස්සරහට ඇටච් කරන්න ඕගොල්ලන්ට බලන්න පුළුවන්. ගොල්කොන්ඩා බලකොටුව කියන්නේ ඉන්දියාවේ තෙලඟනා ප්‍රාන්තයේ හයිදරාබාද් නගරයට ආසන්නව පිහිටා තිබෙන සියවස් ගණනාවක ඉතිහාසය රැගත් අතිවිශිෂ්ට බලකොටුව. අද මේ හයිදරාබාද් නගරයේ ජනප්‍රියම සංචාරක ස්ථාන අතරින් එකක්. මෙම බලකොටුවේ ඉතිහාසය ආරම්භ වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 11 වන සියවසේදී. මුලින්ම මෙය කාකතිය රාජවංශය විසින් කුඩා මැටි බලකොටුවක් ලෙස ඉදි කළා. පසුව කුතුබ්ෂාහි රාජවංශය මෙය විශාල ගල් බලකොටුවක් බවට සංවර්ධනය කළ අතර ගොල්කොන්ඩා ඔවුන්ගේ අගනුවර ලෙසත් පත් වුණා. ගොල්කොන්ඩා ලෝක ප්‍රසිද්ධියට පත් වුණේ ඒ දියමන්ති වෙළඳාම නිසයි. ඔය කියනවනේ සිටි ඔෆ් පර්ල්ස් කියලත්. එකල ලෝකයේ වටිනාම දියමන්ති රැසක් මෙම ප්‍රදේශයෙන් හමු වුණා. ඒ අතරින් කොහිනූර්, හෝප් ඩයමන්ඩ් සහ රීජන් ඩයමන්ඩ් වැනි ප්‍රසිද්ධ දියමන්තිවල ආරම්භයත් ගොල්කොන්ඩා ප්‍රදේශය සමග සම්බන්ධයි කියලා ඉතිහාසය සඳහන් වෙනවා. මේ හේතුවෙන් එම කාලයේ ගොල්කොන්ඩා ඉන්දියාවේ ධනවත්ම රාජධානිය ලෙසත් සැලකුණා. 1687 වසරේදී මොගල් අධිරාජ්‍ය වූ ඖරංගසීබ් මාස 8කට ආසන්න කාලයක් මෙම බලකොටුව වටලලා අවසානයේ එය අත්පත් කරගත්තා. එතැන් සිට ගොල්කොන්ඩා රාජධානයේ බලය ක්‍රමයෙන් අවසන් වූ අතර බලකොටුවත් පිරීමට ලක්වුණා. නමුත් අදටත් ගොල්කොන්ඩා බලකොටුවේ ඉංජිනේරු හැකියාවන් දැක ගන්න පුළුවන්. මෙහි තිබෙන ප්‍රසිද්ධම විශේෂත්වය තමයි ප්‍රධාන දොරටුව අසල අත්පුඩි ගැසූ විට එම ශබ්දය මීටර් 100 ගණනක් දුරින් පිහිටි ඉහළ මාලිගාව දක්වා ඇසෙන විදිහට සැලසුම් කර තිබීම. ඒක එවකට ආරක්ෂකයන්ට අනුතුරු ඇඟවීමක් සඳහා භාවිතා කළා කියලා විශ්වාස කරනවා. ඒ වගේම දැවැන්ත ගල් ප්‍රාකාර රහස් උමං මාර්ග දියුණු කළ ජල සැපයුම් පද්ධතිය සහ බලකොටුවේ ගෘහ නිර්මාණ ශිල්පය අදටත් සංචාරකයින්න පුදුමයට පත් කරනවා. ඔබ හයිදරාබාද් නගරයට යනවා නම් ඉතිහාසය, ගෘහ නිර්මාණ ශිල්පය සහ ඉන්දියාවේ දියමන්ති උරුමය එකම තැනක අත්විඳින්න පුළුවන් හොඳම ස්ථානවලින් එකක් තමයි ගොල්කොන්ඩා බලකොටුව. ඒ නිසා හයිදරාබාද් සංචාරයකදී මේ අනිවාර්යයෙන්ම නැරඹිය යුතු ස්ථානයක් ලෙසත් හැඳින්විය හැකිය. මම බොහොම මේ පුරුදු තැනකට නෙල්ල ගිය පාරත් මම මේ සාරි කඩේට ආවා. එතකොට එයා මේ දැන් ඉන්නේ මෙයාගේ තාත්තයි මෙයයි තමයි හිටියේ.
ඉතින් මට කඩේ නම මතක තිබ්බේ නැහැ හරියට. නමුත් මම මේ පාර මේ පොඩ්ඩක් පාර හරි මේ හොයාගෙනම ආවා මේගොල්ලොන්ගේ සාරි කඩේට. මොකද මේගොල්ලොන්ගේ තියෙන සාරි හරි හොඳයි. මොකද අපේ ගෙවල් වල කට්ටියත් මේ සාරි වලට මේ කැමති වුණා. සහ මේගොල්ලෝ ගාව ලොකු වෙරයිටි එකක් තියෙනවා. ඉතින් එයාත් බොහොම සතුටු වුණා. ආයුෂ්. hi say hi. hello main ආයුෂ්. ආයුෂුයි ආයුෂ්ගේ තාත්තයි තමා මේ කඩේ කරන්නේ. දැන් ගොඩක්ම මෙයා තමා අරන් තින්නේ අතට බිස්නස් එක කරන්න. තාත්තා එන්නේ හවසට වගේ කිව්වා. මම ඔයගොල්ලන්ට පෙන්නන්න මේ කඩේ වටපිටාව කොහොමද තියෙන්නේ කියලා. Hello everyone, welcome to MGR Sons. We are located at nearby Charminar in the city of Hyderabad in the state of Telangana, and the landmark is whole India. May Ayush is today representing you our shop. Like we have each and everything in our shop, like whatever sarees, whichever collection you want. And I'm welcoming the brothers of Sri Lanka and sisters of Sri Lanka to visit my shop and have a look on the amazing collection. I'll make sure your sister and your mother will definitely get happy by your shopping at my sarees. You can just have a look of my sarees. We have the amazing collection in the sarees, and we'll make sure we provide the best price and the best variety in the sarees. And the brother from Sri Lanka, he has visited my shop approximately twice, and he's really happy and he's very satisfied with the sarees. I make sure we make a beautiful bond between you and me. Thank you so much. And these brothers carries a huge respect from my side because he's a pure gentleman. රයිට් මං ආවා මන්දි කන්දි ප්ලේස් එකකට. මේක ඇවිල්ලා මාජ්ලිස් by මන්දි කිං. මන්දි ඇවිල්ලා මෙහි හයිදරාබාද් වලට සාමාන්‍ය ඔතෙන්ටික් කෑමක්. මේක ඇරබික් කෑමක්. මම පෙන්නන්නම් මගේ ඕඩර් එක ආවෙන් පස්සේ ඔය වගේද මන්දි එක කියලා. රයිට් මම අද ඉන්දියාවෙන් යනවා. කවුරුත් දන්න දැන් මම ඉන්නේ හයිදරාබාද් වල. ෆ්ලයිට් එක තියෙන්නේ රෑ 8:45ට. සෝ පොඩි දෙයක් කියන විතර මේ හයිදරාබාද් කියන්නේ මට ලොකුවට මේ වීඩියෝස් ඇටච් කරන්න ඕනේ නැහැ. හේතුව මේ මම පොඩ්ඩක් මොකද ඊයේ දවස් විතරයි මට තිබ්බේ shopping කරන්න. මම ඉතින් ඒවට බිසි වුණා. බට් පුළුවන් විදිහට මම ඇටච් කරන්නම් ගෝල්කොන්ඩ ෆෝට් එකේ වීඩියෝස් ටික මම දාන්නම්. ඒ වගේම චාමිනාර් මම ලොකුවට කරන්න ඕනේ නැහැ. පොඩි වීඩියෝස් ටිකක් තියෙනවා. ඒ ටික මම දාන්නම්. රයිට් මෙහි හයිදරාබාද් ඇත්තට මේ හැදුවයි කියලා කියන්නේ මේ කුටුබ් ෂා 1579 වගේ. සහ මේක අයිති වෙන්නේ දැන් ඉන්දියාවේ තෙලංගනා ස්ටේට් එකට. සහ දැන් මේ හයිදරාබාද් වලට සාමාන්‍යයෙන් විරුදාවලියක් විදිහට මේගොල්ලෝ කියන්නේ City of Pearls කියලා. මේක ප්‍රසිද්ධ වෙන්නේ මොකද මේ pearls වලට. තව ඕගොල්ලෝ චාමිනාර වල වීඩියෝ එක දකින්න ති සමහර වෙලට මේ වලලු අර මේ කියන්නේ පොඩි ආභරණ වගේ දේවල් තියෙනවා. ඉතින් සහ මෙහි හයිදරාබාද් බිරියානි එක. ඒක හරි ප්‍රසිද්ධයි. මන්දි නෙමෙයි හයිදරාබාද් බිරියානි එක. ඒ වගේ කෑමවලට සහ ඒ වගේ දේවල් වලට තමයි ප්‍රසිද්ධ වෙන්නේ. ඒත් එක්කම ගත්තොත් මෙහි හයිටෙක් සිටි එක තියෙනවා. සාමාන්‍ය ඉන්දියාවේ හයිදරාබාද් හයිටෙක් සිටි එක සහ බෙන්ගලුරු වල IT හබ් එක එන්න ඒ ටික කියන්නේ පදටම IT කන්සියුම් වෙන තියෙන පාවිච්චි වෙන පැත්තක්. ගොඩක් IT multinational IT companies finance companies multinational සහ මේ පැත්තේ හයිදරාබාද් වල ගත්තොත් biotech සහ research and development companies ඒවා ගොඩක් බේස් වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් මේගොල්ලෝ කියනවා සයිබරාබාද් කියලාත් කියනවා ඕකේ මේ හයිදරාබාද් වලට. ඒ ටික තමයි විශේෂ දේවල් තියෙන්නේ. සහ මෙහි මිනිස්සු මේ හොඳයි. මොකද හේතුව මම ඊයේ shopping mall එකට ගිහිල්ලා ඉවරලා මට මන්දි කන්න උවමනා තිබිලා මම ගියා එතන හැපැති තියෙන මන්දි ප්ලේස් එකකට. එතන මට දැන් මෙහි ගොඩක් ප්‍රශ්න තියෙන්නේ මේ currency and payments. ඊට පස්සේ
මම ගිහිලාට කිව්වා හරි ස්ප්‍රයිට් බෝතලේ ගාන කියද අපි පේමන්ට් එක වැඩ කරන ඉන්ෂඩ කාඩ්ස් මේ වැඩ කරනද කියලා චෙක් කරමු කියලා එයා මේ අයන්න රුපියල් 20ක් කාඩ් කළා ඒක රිජෙක්ට් වුණා ඇත්තම එයාගේ පේමන්ට් කියන්නේ මැෂින් එක මත ඉන්ටර්නැෂනල් කාඩ්ස් වල සපෝට් කරන්නේ නැහැ ඊට පස්සේ මම ඕකේ තැන්ක් යූ කියලා මම මේ මන්දි ගන්න ආසයි ඒකයි මේ පට් ප්‍රශ්න නැහැ කියලා මම මේ ආවා මං එලියට ටික දුරක් ඉදදී ආයෙත් ඒගොල්ලෝ වැඩ කරන කෙනෙක් එවලා මට කතා කරා. ඊට සායත් ගියා. යද්දි මට කිව්වා මේ ස්ප්‍රයිට් එක ගන්න මේක මේ ඔයා ගන්න අරයි යන්න කියලා. මං කිව්වා මට පේමන්ට් කරන්න බෑනේ කියලා. නෑ නෑ ඒක ප්‍රශ්නයක් නෑ. ඔයා මේක අරයි යන්න කිසි ප්‍රශ්නයක් නෑ. මොකද එයා හිතන්නේ නැත්තේ මම පිටින් ඇවිල්ලා ඇවිදලා මහන්සි ඇති ඒකට ස්ප්‍රයිට් එකක් ඉල්ල එහෙම කියලා ඉන්නේ. මං කිව්වා මම ශ්‍රී ලංකාවෙන් ආවේ. මං ගිය පාර ඇවිල්ලත් මේ මන්දි කෑවා. මම ඒකට හරි ආසයි. ඉතින් ඒකයි මම මේ පරතේල් try out කළේ. පේමන්ට් එක කරලා ගන්න පුළුවන්ද කියලා ඒක අවුලන්නේ මට එපා මං එහෙම යන්නම් කියලා කිව්වා ඒත් නමුත් එයා බලන් කිව්වා නෑ නෑ මේක ඔයා ගන්න ඒක අරයි යන්න ඒ කිසි ප්‍රශ්නයක් නැහැ ඔයා ආයෙත් එන්න මේ එද්දි කරන්සි හරි මොනවා හරි යාළුවෙක් හරි එන්න මේ ගන්න කමක් නැහැ එහෙම අන් එහෙම ෂුවර්ද කියලා ඔව් ඔව් අරයි යන්න ප්ලීස් කියලා කිව්වා ඊට පස්සේ මම ඉතින් ඒක අරයි ආවේ මිනිස්සු කියන්නේ අර ආගම් සත්කාර වලට හරි හොඳයි එතන එහා පැත්තේ තව කඩයක් තිබිලා එතන නම් මේ පේමන්ට්ස් වැඩ කළා සහ මේ ගොඩක් මේගොලොන්ගේ ෆයිනන්ස් සෙක්ටර් එක මාර ස්ට්‍රෝං මොකද ඒගොල්ලන් ගොඩක් අවైలබිලිටි ඇන්ඩ් ඔපචුනිටිස් ඉන්න මොකද පාරයිනේ අපි හිතමුකෝ මේ පානිපූරි විකුණන කඩයක් හෝ වේවා බාදාම් මිල්ක් විකුණන තැනක් හෝ වේවා ඒගොල්ලන්ගේ වෙනම QR එකක් තියෙනවා පේමන්ට් වලට ඉතින් අපේ නම් ලංකාවේ අපි සිල්ලර කඩේකට ගියත් අපිට එහෙම මේ කාඩ් එකෙන් පේමන්ට් කරන්න බෑ ඉතින් ඒ තරමට මේගුල්ලොන්ගේ ඒ පැත්ත ස්ට්‍රෝං හැබැයි මේ පරිසරය එච්චර ලංකාව තරන් ලස්සනක් නැහැ පරිසරය සහ වටපිටාව එච්චර තරන් දෙයක් නැහැ මොකද මම මේ පාරේ දුවද්දී ඇවිදන් ගියා දූවිල්ල එහෙම සෑහෙනල් මූන්ට වදිනවා තේරෙනවා ඒ කියන්නේ පොඩි අපිසෙන්දු ගතියක් තියෙනවා නමුත් මෙහි තියෙන ප්‍රොඩක්ට්ස් වෙරයිටීස් සහ අපි ගත්තොත් දැන් හිතමුකෝ බිස්කට්ටයක් ගත්තොත් බිස්කට් වර්ග තියෙනවා සෑහෙන්න සහ ඉන්ටර්නැෂනල් ෆ්‍රැන්චයිසස් එහෙම මේගොල්ලන්ට දීලා තියෙනවා ගොඩක්. දැන් ටාටාගෙන් ගත්තොත් ඒගොල්ලෝ සෑහෙන්න දේවල් ටිකක් මේව කරලා තියෙනවා. දැන් ටාටාවල වාහන වගේ මොගොල්ලෝ ගිහලා ටාටා කියලා සර්ච් කරලා ටාටාවල වාහන සෝලර් පවර් කියන්නේ රිනියුවබල් එනර්ජි ෆුඩ් ඇන්ඩ් බෙවරේජස් ඒ වගේ ඒවා සෑහෙන්න තියෙනවා ඉතින් මේ රට හරි දියුණුයි ඒ අතින් නමුත් පරිසරය අතින් එච්චර ලංකාව තරන්න නැහැ සහ හෝන් සද්ද වැඩි කියන්නේ මේගොල්ලෝ ගොඩක් බිසි කියන්නත් බැහැ නමුත් ඒගොල්ලොන්ගේ ජීවන චක්‍ර හැදිලා තියෙන පොඩ්ඩක් කියන්නේ පොඩ්ඩක් ටිකක් වෙනස් ලංකාවේ අයට වඩා සහ මේගොල්ලොන්ට හෝන් එක ගහනවා කියන්නේ ඒක සාමාන්‍ය දෙයක් සාමාන්‍යයෙන් අපි ලංකාවේ නම් මම ගොඩක් අකමැති දෙයක් තමයි හෝන් ගහ පස්සෙන් යන්න ඒක හරි ස්ට්‍රෙස්නේ ඉතින් මෙහි පාරවල යද්දී අපිට ටිකක් ස්ට්‍රෙස් වගේ අනිත් අතින් බැලුවොත් මේ රට සෑහෙන දියුණුයි මුම්බයි වලදී මට ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් හම්බෙලා කතා කරා ඒගොල්ලෝ කිව්වේ මෙහි ඉන්න ගොඩක් මම කලින් මෙන්ෂන් කරා ගොඩක් උඩින් ඉන්න ධනවතුන් ඇවිල්ලා මේ කරප්ටඩ් කියලා කියන්නේ ඒ කියන්නේ ගවර්න්මන්ට් එකේ ඉන්න අයට සල්ලි දීලා ඒගොල්ලොන්ගේ වැඩ පාස් කරගන්නවා ඒ වගේ දේවල් කියනවා ඉතින් ඒක අපේ රටෙත් තියෙනවා නමුත් මේගොල්ලන්ගේ ගොඩක් වැඩි කියලා තමයි කියන්නේ සහ මේගොල්ලෝ මේ එයා කියනවා මෙහි ස්ටේට් හැම ස්ටේට් එකම අඩුම තරමේ ස්කෝල 5000ක්වත් වැහෙනවා කියලා මොකද ඒගොල්ලන්ගේ උඩ ඉන්න දේශපාලඥයෝ කැමති නෑ එඩියුකේටඩ් අය තව උඩට එනවට ඉතින් එයා කියන්නේ 5000ක් විතර සාමාන්‍ය අවම මේ ස්ටේට් එකකින් ස්කෝල වැහෙනවා කියලා ඉතින් ඒකත් හරි ප්‍රශ්නයක් රයිට් ඒ ටික තමයි මට මේන්ලි කියන්න ඕනුනේ මම තාම ටිකකින් චෙක් අවුට් වෙලා යනවා එයාපෝට් එකට එයාපෝට් එක පුළුවන් වුණොත් මම වීඩියෝස් ටිකක් ඇටච් කරන්නම් කොයි වගේද තියෙන්නේ කියලා ඩොමෙස්ටික් ටර්මිනල්ස් වලට වඩා මේ ඉන්ටර්නැෂනල් ටර්මිනල්ස් ටික වෙනස් ඩොමෙස්ටික් ටර්මිනල් වලට වඩා ඉන්ටර්නැෂනල් ටර්මිනල්ස් ඒ කියන්නේ ක්ලියර් and ෆැසිලිටීස් උත් තියෙනවා
ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. මම පුළුවන් විදිහට පෙන්නන්න ඔයගොල්ලන්ට. මම දැන් එන්නේ A320 ශ්‍රී ලංකන් එයර්ලයින්ස් ෆ්ලයිට් එකක. මේක ටිකක් පරණයි. බට් මේක හොඳට ඒක මේන්ටේන් කරනවා. උරන්ට බලන්න පුළුවන් මේක ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එකත් මේක ටිකක් පරණයි. පරණ version එක. බට් seems good මේගොල්ලෝ හොඳට මේන්ටේන් කරනවා ශ්‍රී ලංකන් එයර්ලයින්ස් මේ ක්‍රූ එක. ඉතින් දැන් වෙලාව 9 පහ වෙලා විනාඩි 20ක් වගේ. ටිකක් විතර එහෙට මෙහෙට යන ෆ්ලයිට් එක මම හිතන්නේ මේ ක්ලවුඩි ගොඩක් ඒක නිසා වෙන්නේ නැති. රයිට් කොළඹදී හම්බෙමු.